Hello Hello guys. guys. ඉතින් අද අපි යන්නේ තාම අපි බලන්න. ඩිනර් අවුට් එකකට. වැලන්ටයින් දවසේ. අපි දැනට හිතුණා අමුතු කෑමක් කන්න ඕනි කියලා. ඒ කියන්නේ ඉතාලි වල තියෙන වගේම ෆ්ලොරන්ස් වල තියෙන විශේෂ කෑමක් බිස්ටෙක්කා. බිස්ටෙක්කා. මාස ගාණක් තිස්සේ කන්න ආසාවෙන් මිෂෙල් හිටියේ මම. හැමදාම බල හිටියේ මම නම් නෑ මොකද මම මස් මාළු කන්න කන්න නැති හින්දා. ඉඳා. ඉතින් අපි හොයාගත්ත ලස්සන රෙස්ටොරන්ට් එකක්. ඒක ගොඩක් ෆේමස් මේ ෆිරෙන්සි දෝම කිට්ටුවමයි තියෙන්නේ සාමාන්‍ය දෝමකින් ඉඳන් විනාඩි 10ක් විතර පයින් යන්න තියෙන්නේ. ඒක මේ ඒ කට්ටියන්ගේ ස්පෙෂල් එක වෙන්නේ ඒ කට්ටියන්ගේ ඔක්කොම පැස්ටා වර්ග අරම්ම නම් විස්තර ටික තියෙන හෑන්ඩ් මේඩ්. කියන්නේ අපිට පේන්නම තමයි ඉස්සරහා ඒ කට්ටිය හදන්නේ ටික. බලමු ගිහිල්ලා දැන් අපි ෆිරෙන්සි සිටි එකට ඇවිල්ලා ඉන්නේ. විනාඩි 10ක් විතර අපිට පයින් යන්න තියෙනවා මේ එතනට ගිහිල්ලා විස්තරය දෙන්න. එහෙනම් දිගටම සෙට් වෙලා ඉන්න. ගිහින් බලමු මොනවද කන්න කියලා. මොනවද කන්නේ කියලා. බඩ බැලෙන්න කන්න ආවේ අද වැලන්ටයින් දවසේ. බලමු ගිහින්. ඕකේ ගයිස් ඉතින් අපි ආවේ මේ මෙතන තියෙන හෝම්මේඩ් පැස්ටා කියන්නේ අතින් හදන මේ කට්ටිය පැස්ටා වර්ග මේ ග්‍රැන්ඩ් නූති කියන එකට තමයි ආවේ. බලමු ඇතුළට ගිහිල්ලා මේ මෙතන තියෙන කට්ටිය අතින් හදපු පාස්තා වර්ග ගණන්ම නම් ඔක්කොම අපි මේකට එකපාරකුත් ආවා. ඒක මේ පට්ටම රසයි. ඉතින් ගොඩක් ෆ්‍රෙෂ් පැස්ටා තියෙන්නේ. ඔක්කොම එක එක වර්ග මෙතන තියෙනවා මේ. දැන් වැලන්ටයින් එකත් හින්දා මේ වගේ හાર્ට් එක හැඩයට හදපු ඒවාක් තියෙනවා මේ ඇතුළට මස් වර්ග චීස් වර්ග වගේ දාපුවා තමයි තියෙන්නේ. ඔයාලට පේන ඇති. ඉතින් ඇතුළට ගිහින් බලමු. So let's see මොනවද තියෙන්නේ කියලා. ඇත්තට මං නම් අදාවේ පාස්තාම කන්න බැරි එකකින් පාවෙලා තියෙන පාස්තා කියලා. මම හිතුණා බිස්ටෙක්. මං ඊට කලින් අපේ වීඩියෝ එක පෙන්නුවා අපි බිස්ටෙක් ගැන. ඒ කියන්නේ ෆිරෙන්සි වල තියෙන බිස්ටෙක් කියලා කියන්නේ හරක් මාස්. හරි ෆේමස්. ඒ කියන්නේ යාළුවා හදන්නේ අමුතු විදිහකට ඒක. මම පෙන්නමු. මට හිතුණා ඒක කන්න එන්ජිකෝ මස් කන්න තියෙන ඉතින් පැස්ටා කයි. එන්න මං කන්නේ. මට හිතාගන්න එදා මම ගත්ත එකේ මතකද? යානි වෙනස් කරලා මං හිතන්නේ. ඊට කලින් අපි එකපාරක් ආවා අපි දැන්නගේ ඇනිවර්සරි මේක මම ගත්තා. ඒත් අපිට කන්න බැරුව ගියා. මේකනේ. තර්තුෆෝ. ඒක ගත්තා. ඒක තමයි ගත්තා. තර්තුෆෝ මීට කලින් ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි කෑප් දෙන්නම කෑවේ පැස්ටා වර්ග. ඒ කියන්නේ මේකේ තියෙන්නේ තනිකරම ලයිව් ඇක්ෂන් එකක්. මේ රෙස්ටොරන්ට් එක. ඉතින් ඒ කියන්නේ පැස්ටා එක්කම හිතින තොටිල්ලිනි කියලා. ඒ තොටිල්ලිනි ඒවා මේ ඔක්කොම හදන්නේ මෙයාලා මෙතන. ඉතින් මේ මගේ පිටිපස්සෙන් මේ හදන්නේ ඉතින්. වෙනසක් වෙන්නත් එක්ක මට හිතුණා ඉතින් එතනට එන්න. මේ පාරකේ පැස්ටා ඉන්න මේ වාර මට හිතුණා මස් හදන්න. Okay, එන්ට්‍රි එක මොනවද ඕඩර් කරේ? මට මතක නැහැ ඒක මේ චීස් මේව එකේ මේවා කරලා දෙන එක තමයි ඕඩර් කරේ. මේ ලොකු චීස් එකක් තියෙනවා ඒක. පෙන්නොත් බලමු අපි මේ මම ඕඩර් කරේ ඒක ස්පැගෙටි චීස් එක තත්තුෆෝ නේ. තත්තුෆෝ මං ඕඩර් කරේ බිස්ටෙක් එකක්. ඒකට මට වෙනම හම්බ වෙනවා මෙනු එකක් වගේ එක. බිස්ටෙක් එකකට අමතරව පතාතේ පොටැටෝස් අල බෙදලා වගේ දීලා තව වතුර එහෙම කලබලමු. ඊට පම්පෙට්ටක් කනවා. ඒ ගයිස් පේනවා ඇති මේ මගේ පැස්ටා එක හදන්නේ මේ තනිකර අර චීස් තැටියක් උඩට දාලා තමයි ඒක මෙයා කරන්නේ. චීස් එක උළු තෙල් දාලා
අනිකට චීස් එකක් උඩ තියලා මම මේක හදන්නේ. Io devo fare aprire la porta perché lui fanno un giro, no, lui sempre vive mi prende la fa un giro con gli amici e poi a ricordare quando siamo dormiti ogni cucina Okay guys මම ඕඩර් කරපු එක මේ අතන ඔයාලට මම කලින් පෙන්නනවා වගේ මේ තියෙන අර චීස් එකේම තමයි කට්ටිය තියලා හැදුවේ පැස්ටා එක. ඒත් එක්කම මේ මිෂල්ගේ ගත්තා බිස්ටෙක් එක මීඩියම් රෑර් එකේ ඒත් එක්ක මේ අලනිකට විජට් වලට දාලා ඒ වගේ සීන් එකක් තියෙන්නේ. කාලා බලන්න තමයි තියෙන්නේ දැන්. බලමු තත්ත්වය මොකද කියලා. කෑමක් තමයි. guys ඉතින් අපි දෙන්න දැන් කාලේ ඉවරයි. කාලේ ඉවරලා ගන්න ගත්තා ඩෙසර්ට් එක. තීරමිසු ගත්තා. මේ තියෙන මේ ප්‍රසිද්ධ ඩෙසර්ට් එක. කැෆේ මස්කාරපෝනේ වලට මොනවද කියන්නේ? සිංහලෙන්? ඉංග්‍රීසි වලින්? නිකන් ක්‍රීම් එකක් වගේ. ක්‍රීම් මොනවද? ඒ කියන එක මට උඩට එන්නේ නැද. ක්‍රීම් එකක් වගේ තියෙන්නේ. කාලා බලමු. විශාල කන්නයන් ඉස්සලා. බලන්න. see ලයි. බොන මගේ කෑම ඔක්කොම එයාට බෝන කොහොමද? මම ගෙදර හදන තිරමිසු ඒ වගේම රහ එනවා. නේද? ඉතින් හැබැයි ඉතින් මං හදන එක තරම් රහ නෑ ඉතින්. තිරමිසු නේද? with Michelle නෝ. මං හදන එක තරම් රහ Michelle නෑ. හදන රසයක්. ඉතින් මුටි කතාව කරමු. Okay guys ඉතින් අපි කාලේ ඉවරයි දැන්. ඉතින් තමයි කෑවේ. අපි බලමු තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා අපි යන්න ඉතින් පොඩ්ඩක් චෙන්ද්‍ර වෙනත් රවුමක් දාන්න අපිට තව වෙලා තියෙන හින්දා මේ බලමු මේක තමයි මෙනු එක. මිෂෙල් ගත්ත මේක කෙනෙක්ට යනවා ග්‍රෑම් 450 500ත් අතර තියෙනවා මේ බිස්ටෙක් එක යුරෝ 26ක් වෙන්නේ. මේ අපිට මෙතනින් ගන්න පුළුවන් මේ ග්‍රිල් කොස්ට් හරි මේ මික්ස් සලාඩ් එකක් හරි ගත්තා ඒ වතුර. ඒ ටික මම දාන්න මෙනු එකේ ක්ලියර් ෆොටෝ එක. මේක නූති ගොඩක් ඉඩ තියෙනවා මේ ඒනති තාමත් මේ හදනවා සීඩ්ස් හෑන්ඩ්මේඩ් තමයි ඔක්කොම වෙන්නේ පැස්ටා ටික. Oh Dio mio santo. Nuti homemade pasta. Okay guys කෑව බඩ පැලෙන්න මෙතෙන්ට ඉන්නේ දැන් නම්. එන්ටිකොට උස්ම ගන්නත් බෑ මට උස්ම ගන්න බෑ. උස්ම ගන්න බෑ මේ මස් කෑවා. මෙයා කෑවා දැක්කනේ කාපු මස් කෑල්ලේ සයිස් එක මේ මම කෑවා මොකද අර පොඩ්ඩයි පැස්ටා තිබ්බේ පොඩ්ඩයි වුණාට මේ පිරෙන්නේ චීස් බරයි ඒක තනිකර ක්‍රීම් එක වගේ. හැබැයි මාරම රසයි. ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරනවා ඉතාලියානු කෙනෙක්ට මේ ඇවිල්ලා කන්න කියලා. මේ එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු. මම අනම්මනම් එතන ලොකේෂන් විස්තර ටික මෙනු එකේ විස්තර ඔක්කොම දාන්නම් යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ එහෙනම් ඉතින් මේ වැලන්ටයින් දවසේ හැමෝටම කියන්න ඕනේ හැපි වැලන්ටයින්ස් ආදරවන්තයන්ට ආදරවන්තයන්ට ආදරය කරන ඕනම කෙනෙක්ට ඕනම කෙනෙක්ට එහෙනම් අපි ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු අලුත් vlog එකකින් මේ එහෙනම් ලයික් කරන්න කමෙන්ට් කරන්න අනම්මනම් විස්තර ටික කමෙන්ට් දාන්න මොනවා හරි අපි ගියේ රෙස්ටුරන්ට් එක ගැන දැනගන්න තියෙනවා නම් මොනවා හරි දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ එහෙනම් පීස්
හැමෝම් පරිස්සමෙන් ඉන්න බයි